හායි හායි. අපි අද ගෙදරදිම කොත්තුවක් හදාගමු. මුලින්ම ගෝදම්බ රොටිය හදාගමු. ඒකට අපිට ඕන වෙනවා පාන් පිටි කෝප්ප 2ක්. ලුණු තේ හැන්දක් විතර එකතු කරගන්න. දැන් වතුර ටික ටික දාලා පිටි මෝලිය අනාගමු. ගොඩක් වතුර දාගන්න එපා. අපි රොටි පදමට තමයි මේක අනාගන්න ඕනේ. ගෝදම්බ රොටියට පිටි මෝලිය දැන් හරි. එහෙනම් මේක සමාන කොටස් 6කට බෙදාගමු. ඒ කියන්නේ අපිට රොටි 6ක් මේ ටිකෙන් හදන්න පුළුවන්. පාන් පිටි බෝල ටිකට තෙල් ගාන්නේ නැතුව ට්‍රේ එකට තෙල් ටිකක් ගාගන්න. ඊට පස්සේ හොඳට තුනී කරගන්න. තනින් තන මේ විදිහට ඉරුණට බය වෙන්න එපා. අපි මේක කොහොමත් කපලා කොටස් කරගන්න නිසා. රොටි ටික එකින් එක මේ විදිහට හදන ගමන් එකින් එක බැද ගන්නත් ඕනේ. හරියටම හැදුවොත් විනාඩි 5න් මේ රොටි ටික හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි රොටි බැදගත්තට පස්සේ දාන්න යන භාජනයට ටිෂු පේපර් එකක් වතුර වල පොඟවලා හොඳට මිරිකලා වතුර අයින් කරගන්න. ඒ භාජනයට ඒ ටිෂු පේපර් එක දාන්න. හේතුව මම පස්සේ කියන්නම්. ඊට පස්සේ අපි හදාගත්ත රොටි ටික ඒ ටිෂු පේපර් එක උඩින් තියන්න. මේ විදිහට රොටි 6ම හදාගමු. රොටි ටික ඔක්කොම බැදගත්තට පස්සේ අර ටිෂු පේපර් එක යටට තියෙන නිසා එහෙම්මම රෝල් කරගන්න. රෝල් කරලා ටික වෙලාවක් තියාගන්න. දැන් මං කියන්නම්කෝ ඇයි අපි තෙත ටිෂු එකක් ගත්තේ කියලා. මොකද අපි කන්න යද්දි තමයි මේ රොටි එක හදාගන්නේ. එතකොට මේ රොටිය ටිකක් ක්‍රිස්පි ගතිය වැඩි. එහෙම වුණාම රොටිය කපා ගන්න අපිට අමාරුයි. හැබැයි ඔයාලා මේ රොටි ටික හදලා පැයක් දෙකක් තියෙනවා නම් එහෙම ටිෂු පේපර් එක තියන්න ඕනේ නැහැ. ටිෂු පේපර් එකක් හරි වෙට් සර්වියට් එකක් හරි මේකට ගන්න පුළුවන්. ඊට පස්සේ කපා ගැනීමක් තමයි තියෙන්නේ. මෙහෙම තීරු කපලා ඊට පස්සේ හරස් අතරත් කපන්න. එතකොට මෙහෙම ලස්සනට කොටු කෑලි එනවා. ඊළඟට කොත්තු ඉතුරු ටික ලෑස්ති කරමු. ලීක්ස් ටිකක්. ඒකත් කෑලි කරගන්න. කැරට් චුට්ටක්. ඒකත් කෑලි කරගන්න. දැන් ලොකු භාජනයක් අරගෙන තෙල් ටිකක් දාගන්න. සුදු ලුණු, බිත්තරයක්. දැන් ඉතින් මික්ස්. ඊළඟට කපාගත්තු කැරට් ටික. ආයෙත්ින් කලවම් කිරිල්ලක් තමයි. කලවම් කරන ගමන් මගේ channel එකත් subscribe කරන්න. දැන් කොත්තු රොටි ටික. දැන් රස අනුව ලුණු ටිකක් එකතු කරන්න. ගොඩ ලුණු ඕන වෙන්නෙත් නෑ මොකද රොටියෙත් ලුණු තියෙන නිසා. අන්තිමටම ලීක්ස් ටික දාගන්න. සෝයා සෝස් ටිකක්. මම මේක හදාගත්තේ ටොමැටෝ සෝස් වලට වතුර චුට්ටක් දාලා. ඔයගොල්ලෝ ගාව චිකන් කරි එකක් හරි මොකක් හරි හොදි එකක් තියෙනවා නම් මේකට එකතු කරගන්න පුළුවන්. සෝස් එක ටිකක් කොත්තුවට අල්ලනකම් හොඳින් කලවම් කරන්න. රස අනුව ගම්මිරිස් චුට්ටක් එකතු කරන්නත් පුළුවන්. සීනි චුට්ටක් එකතු කරාම රස තව වැඩි. කොත්තුවේ වැඩේ හරි. මේ රෙසිපිය try කරලා ගෙදරදිත් හදලා කාලා බලන්න. ගෙදරදි මේක රස විඳින ගමන් මගේ channel එක subscribe කරලා
තවත් මේ වගේ රෙසිපිත් එක්ක එකතු වෙන්න. ඕකේ එහෙනම් අදට මං යනවා. see you bye.